ආයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට. වීඩියෝ 6ක් තියෙනවා. බලන්න ලෑස්ති මු channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න. channel එකට උදව් කරන්නත් පුළුවන්. ඒ වගේම channel එකේ ඔයාලගේ දේශපාලන වීඩියෝ අප්ලෝඩ් කරගන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා ඈ. හරි. එහෙනම් අපි යන්න හදන්නේ කෝමා වෙච්ච මිනිස්සු තුන් දෙනෙක්ගේ වීඩියෝ තුනක් තමයි මුලින්ම දෙන්නේ. එක ළඟ බලලෙමු. මුන් ඒ කියන්නේ කෝමා වෙලා බං. මුන්ගේ ඔළුව නෑ. මුන්ට මේ නිකන් අර අවුල් වෙච්ච මොංගල් වෙච්ච උන්. මේ තමයි මචං තනකොළ කන පෙරේත මිනිස්සු. මේ මිනිස්සු නෙමෙයි මේ හරක් වගේ જાතියක්. ඒ වගේම තමයි මේ මයික් එක අල්ලන එක මයික් එක අල්ලන එක කතා කරන්නේ නැහැ. අන්න ඒක තමයි එතන තියෙන ලොකුම අවුල. ඌ ප්‍රශ්න ඇහුවාම එහෙම නැත්නම් මයික් කාර්යය හරි කියන්න ඕනේ මේ නිවුස් පේජ් එකට මම මුකුත් කියනව නෙමෙයි. මේ හැටි. ඒ කියන්නේ මිනිසුන්ගේ වචන නිකන් ගන්නව වැඩක් නැහැ. එතන නිකන් අර මුට්ටි බිඳලා වැඩක් නැහැ නේ. තනියෙන් වගේ ලයින් එකක් තියෙන කතාවක්. එහෙම හරියන්නේ නැහැ. නිවුස් කාර්යය මයික් එක අල්ලන එක කියන්න ඕනේ. ඇයි දැන් මෙහෙම ප්‍රශ්න තියෙනවා රටේ ඇයි මෙහෙම ප්‍රශ්න තියෙනවනේ ඇයි ඔයාලට ඒක පේන්නේ නැද්ද කියලා ඒක මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ. එහෙම අහන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මිනිහට හිතෙන දේ අර නිකන් රෙකෝඩ් එකක් වගේ රොබෝ කෙනෙක් වගේ ඔහේ කියවනවා. නිකන් කෝමා වෙච්ච කාලකන්ණි. ඔයාලට දැනෙන්න තේරෙන්න තමයි කමෙන්ට් එකක් මුලින්ම දුන්නේ. වීඩියෝ තුනම බලලෙමු. කෙල්ලට කොහොමද ජොබ් දුන්නේ කියන්න ඕනේ නැහැ නේ අරක දුන්නා නම් ජොබ් එක දුන්නා කලින් ජනාධිපතිලාට අපි රජෙක් වගේ ආඩ සැලප අපි ඡන්දි දුන්නා එයා නෝන්ඩි නැතුව පරාද වුණා ගෙදර ගිහින් අද රජෙක් රටේ අම්මා තාත්තගේ සෝනත් කුඩු කරගත්තා අන්තිමට නේ අවුද කරේ නාමල් බැසිල් නේ නාමල් ඊට විසර කෙල්ලට කොහොමද ජොබ් දුන්නේ කියන්න ඕනේ නැහැ නේ අරක දුන්නා නම් ජොබ් එක දුන්නා අත්ත කතාව ඒකනේ එහෙමයි උන්ට ඡන්ද දෙනවද උන්ට උන් එක්ක පස්සේ යන්නේ උන්ට ගන්නවල එලව ජනාධිපති එයා බලන්න එයාට තියෙන දේවල් එයා නැති කරගත්තානේ දැන් එයා කවදාද අවුරුදු 5න් හරි 10න් එයා පෙන්ෂන් ගන්න යාට මොකුත් නැහැ නේ එහෙම මේ මිනිස්සු හදා ගන්න නැහැ අපි ඡන්ද දුන්නේ අපිට ආයමකම අපි ගන්නේ අපි දුක් විඳ අපිට පෙට්‍රල් ඇද හිටියා කොරෝනා ඇදලා හිටියා අපිට තව අවුරුදු ගානක් දුක් විඳින්න පුළුවන් මේ මිනිස්සු රට හදන්න බලන්න පුළුවන් ඔය හදනවනේ මල්ලි මේ ගණකොට මොකුත් තිබ්බේ නැහනේ නේ නිකම්මනේ ගත්තේ ඉතින් නිකන් ගත්තේ දැන් බලන්න කොච්චර දිනුනලාද කියලා ලෝකෙ ගත්තාම අපේ රට දිනු වෙන මේ තත්ත්වෙ ගත්තාම ඉස්සරහින් ඉන්නේ අපි දැන් දිනු වෙනවා 2009 වෙනකොට මේ කවුද මේ නාම රජාර පොකියන් වෙන්නේ සිංහලෙන් කියනවනේ ඔයිට කලින් මාස තුනේ ජනාධිපති වෙන කට්ටියක් හිටියානේ කො ගෙදර යන්නේ හිර කුඩු වලක් ගිහිල්ලා තකදාව ඒකනේ රටේ අපි නම් කියන්නේ අපිට හැමදාම ඕන හරි රජා හරි මිනිහෙක් එයා කියන්නේ අපි මහ ජනතාවට නැතිවල යාට ඕනෙත් නැහැ කියලා. ඇත්තට මේ මිනිස්සු එමනේ නේ. දැන් බලන්න මේ මනුස්සයා හරියට ගාඩ් එකක් ගන්න නැහැ. ඒ මිනිහා දැන් මරන්න පුළුවන් නම් දැන් මරනවා. කොටෙක් වුණත් වැඩ හොඳ නම් එච්චරනේ. උස මහත කොට වැඩක් නැහැ නේ. ඒ මිනිහට වැඩ කරන්න පුළුවන්. ඒක අපි දන්නවා මොකද සෑහෙන කාලේ පාර්ලිමේන්තුවේ ඉඳලා පොඩි මිනිහාගේ දුක දන්නවා. ලොකු මිනිහ නෙවෙයිනේ. මේ මිනිස්සු දන්නවා රට හදන්න. හදනවා අනිවාර්යයෙන්ම. හදන එක හදනවාමයි. එකෙන් මාළු අපි දන් දුන්න කිසි කෙනෙක් කියන්නේ මේ මිනිස්සු හොඳ නැහැ කියලා. අපි කියන්නේ අපිට අදටත් මේ මිනිස්සු හොඳයි. හෙටත් හොඳයි. අනිවාර්යයෙන්ම අපි දන්නවා කවදාද මේ රට තැනකට ගේනවා නම් ගේන්නේ එයා විතරයි. ආයි කිසි කෙනෙකුට බෑ. අන්තිම තුරුම්බෝය. ඡන්ද කාලේ අනුර ඡානක මාතේ ඔක කිව්වා. පොරු ටික එකම ස්ටේජ් එකකට ඒ කියලා. ඒගොල්ලෝ කියනවා දෙසැම්බර් වල ඉවරයි මාර්ච් වල අපි පන්නනවා නම් අපි තමයි පන්නන්න ඕනේ. ඒක නම් හොඳ වැඩක්. ඒකත් හොඳ වැඩක්. ඒකත් අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒක මේ විදිහට හරි ක්‍රමක්‍රමයෙන් හරි ඒක එකපාරට කරන්න බෑ. මොකද පාතාලේ ඉන්න මිනිස්සු මෙහෙ නෙවෙයි ඉන්නේ. ගොඩක් මිනිස්සු පිටරට ඒක මිනිස්සු අල්ලගෙන ඉන්න ඕනේ. මොකද අනාගතේ අපි තව ටික කාලේ ජීවත් වෙන්න. නමුත් අනාගතේ අපේ දරුවන්ගේ දරුවන්ට ඔක බෝ වුණොත් ලොකු විනාශයක් වෙනවා ලංකාවේ. එහෙනම් මම හිතන්නේ තාමත් මේ ඉක්මනින් ඔය වැඩේ කරන්න ඕනේ. මම හිතන්නේ විපක්ෂය බය වෙලා ඉන්නේ. මොකද කරකිලා Tamante එයිද කියන එක ඒගොල්ලෝගෙන් බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් කොහොම හරි ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් ඇති මේක නවත්තන්න. මම හිතන්නේ ඒගොල්ලෝ දැනට බය වෙලා කෑ ගහනවා මේ ඕක උතනින් නවත්තන්න කියන එක විතරයි. ඒගොල්ලෝගේ බලාපොරොත්තු ඒක නිසා තමයි ඕව එච්චර ගණන් ගන්න ඕනේ නැහැ. ඒ තමයි රජයට තියෙන එක දිගටම ක්‍රියාත්මක කරන්න. වර්ධකාරයෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනේ. ඒවා හොයන්න ඕනේ. ඉතාමත් ඉක්මනින් හොයන්න. මට මතකයි ඡන්ද කාලේ අනුර ඡානක මාතේ ඔක කිව්වා. පොරු ටික එකම ස්ටේජ් එකකට ඒ කියලා. ඒක වෙනවා. ඒක වෙයි. හැබැයි ඔය මිනිස්සු කොච්චර කෑගාවත් ජනතාව ඉන්නේ ආණ්ඩුවේ පැත්තේ. ජනතාව තමයි ඕක වෙනස් කරනවා නම් වෙනස් කරන්න. ඔය කාටවත් වෙනස් කරන්න බෑ. ඒගොල්ලෝ කියනවා දෙසැම්බර් වල ඉවරයි මාර්ච් වල අපි පන්නනවා නම් අපි තමයි පන්නන්න ඕනේ. ඒක අපි කරන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා. අවුරුදු 74 මේ රටේ මිනිස්සු බලාපොරොත්තු තියාගෙන හිටියේ. අවුරුදු 74කින් කරපු මිනිස්සු මොකද කරේ? මේක බංගලොත් කරා. දැන් එමිණට හරි නම් අපි අවුරුදු 74ක් දෙන්න ඕනේ. අරගොල්ලන්ට දුන්නා නම් 74ක් අපි මේ මිනිස්සුන්ටත් 74ක් දෙන්න. අඩුම ගානේ අවුරුදු 5ක්වත් දීලා බලමු. පත් කරෙත් අපි වෙනස් කරනවා නම් ඒක කරන්නේත් අපි. ඔය දේශපාලනයෝ ඔය නිකන් තැන් තැන් වල කුටු කුටු ගාවට ඒගොල්ලන්ට මේක වෙනස් කරන්න බෑ. අපි බලාපොරොත්තු තියෙන තාම අපි බලාපොරොත්තු සුන්යලා නැහැ. ඒ බලාපොරොත්තු මම හිතනවා අවුරුදු 5න් ඉස්සෙල්ලා මේ රට හදයි කියන්නේ. මේ රට තව ඉදිරියට ගෙනියන යනකොට ඕන මිනිහෙකුට තේරෙනවා අන්න කොහොම යන්නේ හරි ගමන කියලා. ඒ ගමන හරි වුණොත් මිනිස්සු නිකන් හතරේ ගන්නවා. එහෙම දෙකක් ජනාධිපති. ඊළඟ පහේ සුපිරි රට කරපුවාම පදන්න තම්බු වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඒකනේ. රට හරියට කරන්න. හොරගන්න නොකර දූෂණය නොකර ඒ පාතාල අයින් කරලා දාලා වුණ රට කෙලින් කරන්න දුන්නද. රටක් කළා මිනිහ කිරියට දාපුවාම ඌ ජීවිත දෙක හිරේට දානවා. ඊට පස්සේ උමනා කරන හිරේ දෙක ගේම් දෙනවා. එළිය ගෝල් වෙලා දාලා. මරලා දැම්මම ඉතින් හරිය නැහැ. මරලා තමයි ඉතින් හරිය නැහැ. දැන් ගුඩක් යමු පේනද හිර කරවල ඉන්න පාතාලෝ හිර කරවල ඉඳගෙන කරන වැඩ. කොහොම හරි ෆෝන් එක ඇතුළට යනවා. අරු මරාම් මූ මරාම් අකුඩු පිටරක් ගෙන්නන් අරවා ගෙන්නන්. දැන් වැඩි ඕන නැහැ ඊයේ. ඔය කුඩුවක් කළා ඕන්ලයින් කුඩු කරලා බන්ධනාගාරේ ගාවට. මගදී අල්ලලා පොලිසියෙන්. බන්ධනාගාරේ ජේලට ගන්න ගිහිල්ලා. දැන් පොලිස් හතර යන්නේ මේ දැන්. ජේලට නැහැ. ජේලට මාට්ටි. කාටද අතට බෙදන්න? ඒව නතර ගන්න ඕනේ. ඒවලට දෙන්න යනවා. මේ දූෂණය දාලා රටේ කුඩු ඉස්සර කසිප්පුනේ තිබ්බේ. දැන් මේ කුඩු ගෙලිය. ඒකයි මට ගොඩ ගන්න බැරි. අන්න කොහොම හරි වැඩේ කොට දාන්න. අනිවාර්යෙන් කොට දාන්න. පොඩි වැරදිකාරයෝ නෙමෙයිනේ. ලොකු වැරදිකාරයෝ. ඒකෙත් දෙන මරාන යනකොට ආයෙත් එකක් කරන්නේ නැහැ නේ වැරදි වැඩක්. රට කෙලි. එහෙමනේ. අන්න ඒක වෙන්න ඕනි. ඔන්න ඔය මිනිස්සු කතා කරන්නේ. ඒ මිනිසුන්ට මචං තේරුම් කරලා දෙන්න ඕනේ. ඔය ගොන් හරක් නේ බං. ඕකුන් හින්දා තමයි මේ රට විනාශ වුනේ. මේ කාලකන්ණි වගේ උන් හින්දා තමයි. මොකද මචං මුන්ට තේරෙන්නේ නැහැ. මුන් හිතන්නේ මචං අර කවුරු හරි එකෙක් කිව්ව එකක් මෙහෙමයි කියලා තමයි දැන් ඔය ඔක්කොම හිතාගෙන ඉන්නේ බං.
අඩ ඔහොම නෙමෙයි බං කෝදෙන් අනුර කරපු වැඩක් කියපන්කො තොපි. මුංගින් එහෙම මේ මයික් එක තියාගෙන ඉන්න මිනිස්සයා අහන්න ඕනේ හරිනම්. මම ඒකයි ඔක බොඳ කරේ. මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඒගොල්ලන්ට පේජ් එකට කේන්ටි ගිහිල්ලා මොකක් හරි රිපෝට් පාරක් හරි කොපිරයිට් පාරක් හරි ගහයි කියලා තමයි මම ඔක බොඳ කරේ. කරන්න දෙයක් නැහැ සමා වෙන්න ඕනේ ඕගොල්ලන්ට. හැබැයි ඔයගොල්ලන්ට පෙවුණානේ කතාව නේද? කතාව ඇහුණානේ. ඉතින් කියන්න තියෙන්නේ මෙහෙමයි. මයික් එකක් අල්ලගත්ත මයික් එකක් අතේ තිබුණු පළියට නිකන් මිනිසුන්ට ගිහිල්ලා කතා කරලා හරියන්නේ නැහැ. ඒ මනුස්සයාට ඒක තේරුම් කරන්න ඕනේ ඒ වෙලේ. ඒ මනුස්සයා කියද්දි චුට්ටක් ඉන්න ඔයා කියන්න මොනවද කරේ? මෙන්න මේක කරේ. මෙන්න මෙතන මෙහෙම වුණේ. අපේ රටේ දැන් වෙන්නේ මෙහෙම. මේ වගේ සිද්ධි තමයි යන්නේ. ඒ මිනිසුන්ගේ ඔළුව වලට දෙන්න ඕනේ. මොකද කෝමා වෙච්ච කාලගන්නිනේ. උන්ට තේරෙන්නේ නැහැ. උන්ට මීටර් නැහැ. කන්නේ තනකොළනේ. උන් කන්නේ බොන්නේ පුන්නක් උනේ. ඉතින් ඒක නිසා ඕකුන්ට තේරෙන්නේ නැහැ. ඕක තේරුම් කරන්න ඕනේ ඒ වෙලේ. ඒ වෙලෙම තේරුම් කරා නම් ඕක උතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඉතින් අපි මෙහෙම වීඩියෝ දාලා තමයි ඕකුන්ට තේරුම් කරන්න වෙන්නේ. ඔය වගේ තනකොළ කන පුන්නක්කු බොන කාලකන්නින්ට මේ වගේ channel එකක් දෙන්න ඕනේ බා. ඒතකොට තමයි මේ වගේ දැන් මගේ channel වල මචං මුන් කරන කියන හැම මල දානෙම දානවනේ බං. ජෙප්පු කරන කියන හැම මගුලම දානවනේ බං. උන්ගේ වැරදි ඔක්කොම දානවනේ මචං. රට හරියට කරන්නේ නැහැ කියලා ඔක්කොම පෙන්නලා දෙනවනේ මචං. මේ වගේ channel එකක් අනිවාර්යෙන් ඕකුන්ට දෙන්න ඕනේ බලන්න. පෙරේත 70 ඕකුම ඉඳ තමයි ඉවරයක් වෙලා යන්නේ කාලගන්න. හරි අපි දැන් දෙන්න හදන්නේ අර ඔයාලා දන්නවනේ බද්දක් ගහන්න ඇද ඇමරිකාවේ ලොකු බද්දක් ගහන්න ඇදුවා. ඒ බද්ද අඩු කරපු සීන් එකක් ඔයාලා දන්නවනේ. ඒක කරේ කවුද? මෙන්න අද ඔයාලා දැනගන්න පුළුවන් පොඩි කතාවක් තියෙනවා පොඩි වීඩියෝ එකක්. අපි බලමු සීන් එක. ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ හිටපු තානාපති ඔක්කොම ලංකාවට කැඳෙව්වා. ඔබ විතරක් තියාගත්තේ ඇයි? මම දන්නේ නැති මම ඍජුව ඉල්ලීමක් කරේ නැහැ. සමහරු කියනවා මාලිමාවට ඇමරිකාවට යන්න සුදුසු තානාපති කෙනෙක් හිටියේ නැහැ. ඒකයි ඔබ එහෙම තියාගත්තේ කියලා. මම දන්නේ හේතුව මොකක්ද කියලා ඒගොල්ලන්ගේ පැත්තෙන්. හැබැයි මම හිතන්නේ වෙනකොටත් මම ලොකු වැඩ කොටසක් කරන්න පටන් ගන්න තිබ්බේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ. ඒ ගනුදෙනුව පළවෙනි යෝජනාව ඇත්ත වශයෙන්ම මේක කරන්න ඕනේ කියන එක ආවේ මගේ පැත්තෙන්. ඔබ മന്ത്രി ධූරය අතෑරලා තානාපති ධූරයට යන්නේ. අද මොකද ඒක ගැන හිතන්නේ? මම හිතන්නේ මම ගත්ත තීරණය හරි කියලා. මොකද ඒ වෙනකොට මම පසුපෙළේ වාඩි කරලා මගෙන් කිසිම වැඩක් ගත්තේ නැහැ. ඔබ කලකිරලා හිටියේ ඒ වෙලාවේ. කලකිරීමක් තිබ්බා. හැබැයි ඔබ හොඳ වෙලාවට ඇමරිකාවට ගියේ නැත්නම් ඔබේ ගෙදරත් ගිනිපත් වෙන්න තිබ්බා. බොහෝ දුරට මම ඒ වෙලාවේ අයින් වෙනකොට මොකද දෙනෙක් හිතුවේ මගේ මොලේ හොඳ නැහැ කියලා. ඔබ ජනාධිපති තුන් දෙනෙක් එක්ක ළඟ වැඩ කළානේ. ඔව්. කවුද හොඳම ජනාධිපති? ඒක මම කියන්න කැමති නැහැ. තුන් දෙනාත් එක්කම ඇත්ත වශයෙන්ම බොහොම හොඳට වැඩ කළා. ලංකාවේ ආර්ථිකය ගොඩ දැම්මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාද අනුර කුමාර දිසානායක මහත්තයාද? ඔබ ඒකට උත්තර දෙන්න මම මේක දන්නේ නැහැ. නෑ මම මේකට උත්තර දෙන්නම් ඇත්ත වශයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියේ නැත්තම් ඇත්ත වශයෙන්ම ආර්ථිකය අපිට ගොඩ ගන්න බැරි වෙනවා. එතුමා හිටියේ නැත්තම් ඔය මේ ප්‍රෝග්‍රෑම් එක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ලොකුම බලපෑම වුණාට පස්සේ 144ක තීරු බද්දක් දාපු එක. ඇත්තටම මේ අඩු කිරීම සිද්ධ කළේ ආණ්ඩුවේ වික්‍රමයක්ද නැත්නම් ඔබේ වික්‍රමයක්ද? අපි සියලුම දෙනාම ඇත්ත වශයෙන්ම සම්බන්ධ වෙලයි මේ තත්ත්වය අපි උදා කරගත්තා. ඇත්තටම ඔබට කවුද එතන ඔච්චර ළඟම හිටියේ කවුද දවල මන්දිර ඔච්චර හිතවත්කමක්? ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනකොට ක්‍රමවේදයක් තියෙනවා. ඒගොල්ලන්ට අතර දෙනකොට මම මෙහෙම දෙන්නේ නැහැ මම දෙන්නේ මෙහෙම. හරිද? ඒගොල්ලෝ කැමති ඒ වගේ දේවල්. ඔබ හිතනවද මාලිමාව තුල එහෙම අතරත දෙනෙක් කෙනෙක් ඉන්නවා කියලා? ඇතිනේ දැකලා නෑ මගේ විදිය මං කිව්වේ. ඔබ කිව්වා ලංකාවට ආවට පස්සේ මේ 100% සමහරට වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒක ලොකු අවධානමක් තියෙනවා. මොකද දැන් අපි බලත්කාරයෙන් ශ්‍රමය ගැනීමේ ඉන්වෙස්ටිගේෂන් එකේ පරීක්ෂණයෙන් ෆේල් වුණේ නැහැ. හැබැයි තව පරීක්ෂණ ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇමරිකාවෙන් කරන්නේ නිරන්තරයෙන්ම මේ පරීක්ෂණ හරහා ටැරිෆ් එක අඩු වැඩි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඔබ කිව්වා තනතුරක් දුන්නොත් බාර ගන්න ලෑස්ති කියලා. මොන වගේ තනතුරක්? මං කිව්වේ නෑ තනතුරක්. මම ජොබ් එකක් කිල්ලුවේ නෑ කාගෙන්වත් මම ජොබ් එකක් ඉල්ලන්නෙත් නෑ. ඔබට මේ ආණ්ඩුවෙන් පොරොන්දුවක් දීලා තියෙනවද එහෙම ඒ වගේ විශේෂ නියෝජිත තනතුරක් දෙන්නම් කියලා? එහෙම කිසිම සාකච්ඡාවක් අපි කළා නැහැ. ආවට පස්සේ මට දුරකථන ඇමතුමක්වත් කවුරුත් දීලා නැහැ. මම දුරකථන ඇමතුමක් දෙන්න ගියෙත් නැහැ. මේ මිනිස්සයා හින්දා තමයි මචං චුට්ටක් හරි බේරුනේ ඈ. නැත්තම් බද්ද කියලා වෙලා අම්මට සීරි 140ක් විතර ගහලා අම්මා දුවන්න වෙන්නේ ඈ. පේනවනේ මේ මිනිස්සයා හින්දා තමයි ගේමක් ගහගත්තේ. එහෙමනේ තේරුණානේ සීන් එක නේද? ඔයාලට මතකද ගිය අවුරුද්දේ නේද ඔක උනේ? මේ අවුරුද්දේ මුලනේ. මේ අවුරුද්ද මුල වගේ මට දැන් මතක නැහැ. කොහොම හරි වැඩේ හරි ගස්ස ගත්තා. කාටද ක්‍රෙඩිට් එක යන්න ඕනේ එහෙනම්? රනිල් මහත්තයා තමයි නේ බඩු දාලා තියෙන්නේ. ඒ පැත්තට යවලා තියෙන්නේ. හරි. ඉතින් දැන් මේ තව කතාවක් දෙන්න හදන්නේ. තව වීඩියෝ දෙකක් තියෙනවා බලන්න. මෙතනින් දැන් හැමෝම කියන්නේ මචං විපක්ෂයේ මොකක් හරි රැස්වීමක් හරි තියෙනකොට ওই මිනිස්සු එහෙම එනවනේ. මිනිස්සු එහෙම එන්නේ බත් මුලකට, අරක්කු භාගයකට, අරක්කු කාලකට එහෙම කියලා දන්නවනේ ඔයගලන්ට කතාවක් ඔයගලන්ට හැදුවනේ නේද? සමාජයේ කතාවක් හැදුවනේ. ඔයාලත් ඒ කතාව ෂෙයා කරන්න ඇති. එහෙම දන්නවනේ සීන් එකනේ. මම දැන් දෙන්න හදන්නේ මචං බත් මුල් අරව මේව නෙමෙයි මචං. දැන් මේ JVP මාලිමා ආණ්ඩුවට කඩේ ගියාම එහෙම නැත්නම් ආණ්ඩුව ඒ මොකක් රැස්වීමකට ගියාම දැන් හම්බෙන්නේ බත් මුල් එහෙම නැත්නම් අරක්කු කාලේ බෝතල් වගේ සීන් නෙමෙයි. කෙලිලිම මචං බුෆේ එකට අරන් යන්නේ. මොකද හිතන්නේ ඔයාලට පෙන්නුවොත් එහෙම. බුෆේ එකකට යන්නේ කෙලින්ම ආයේ. බත් මුල් එහෙම දෙන්නේ නැහැ මචං. 100 150යි බත් මුල් නෙමෙයි දැන් දෙන්නේ. කෙලින්ම බුෆේ එකක් තමයි අරින්නේ. බල්ලෙමු. කොහොමද වැඩේ? සිස්ටම් වෙනස් වෙලානේ. යා. لا كورة دكتور ندرك ايوه صح دكتور එහෙමනේ අපිට තිනා එන්න වෙන්නේ යා.
ආතල්නේ දැන් කට්ටිය බුෆේ එකේ ගිහලා කන්නේ කොහමද දැන් බත් මුල් නෙමෙයි යා කොහමද සිස්ටම් චේන්ජ් එක ආතල් අපි යන් පොඩි මේ තවත් විහිළු කෑල්ලකට මේ තමයි මචං ඇත්ත ජෙප්පෝ වගේ ලයින් එකක් මේ කොහමද ජෙප්පන්ගේ ඒ කියන්නේ ජෙප්පන්ගේ දැන් ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුම ඒ දවස්වල සිංහල සිනමාවේ තිබිලා තියෙනවා චූටි කෑල්ල බලමුද වීඩියෝ එකේ අවසාන එක යා Were you in London or were you staying outside London? Where were you residing? Maku? Now, will you answer my question? No, I don't like this hanky-panky business. Now, where were you staying? Were you in London or outside London? Were you residing in the city? I don't know, how is the place? You must speak in English. What the hell is this? You're trying to be funny. No, I don't like this. Now, will you answer my question? ඕනගේ මටත් පදේ නෑ 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 මම හෙටි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මම මොකද මේ හෙටි කතා කරන්නේ ඔව් අපිට අපි සිංහලෙන් කතා කරමු ඔව් මට සිංහලෙන් කතා කරමු මම කැමති නෑ ඒකට මම කැමති නෑ කොහොමද ආතල් එක මුන්ට මචං ජෝක් දාන්න පුළුවන් පට ආතල් එකේ හරිද මට ගොඩක් අය කියනවා මචං මේ වීඩියෝ ගොඩාක් අරගෙන ඇවිල්ලා channel එක පොඩ්ඩක් ඒ කියන්නේ දික් කරන්න ඒක වීඩියෝ එකක් ටිකක් දික් කරන්න ওই විනාඩි 5ට 6ට 7ට එහෙම කරන්න එපා විනාඩි 15ක් එහෙම විතර ඉස්සරහට යවන්න කියලා කියන පුළුවන් තරම් ටිකක් දික් කරන්න කියනවා මොකද මගේ පොඩි කමෙන්ට් වලට මගේ අර දෙන පොඩි විහිළු වලට එහෙම කට්ටිය සමහර අය කැමතියි කියලා ඉතින් මේ මෙහෙමයි මට ඉතින් අර ගොඩාක් දිගට එහෙම හොයාගන්න ටිකක් වීඩියෝ ගොඩාක් එපා එතකොට ඈ ඒකත් එක චුට්ටක් අමාරුයි මොකද channel 3ක් 4ක් දවස ගානේ රන් කරන්නත් ඕනේ ඒකින්ද චුට්ටක් අමාරුයි ඔයාලට තියෙන්නේ channel 3 4ම දවස ගානේ බලන්න එක channel එකක් විතර නෙමෙයි channel 3ක් විතර මම අනිවාර්යෙන් වීඩියෝ කරනවා දැන් අද දවසේ channel දෙකක් තියෙනවා channel දෙකේම වීඩියෝ බලන්න එතකොට ඔයාලට පුළුවන් පොඩි ආතල් එකක් ගන්න හරි හරි එහෙනම් අද දවසේ වීඩියෝ හවස තිබුණොත් අරන් එන්න නැත්නම් හෙට අනිවාර්යෙන් එනවා